buy two pairs ඇවිල්ලා අපි 16000ට දාලා තියෙන්නේ. මේක මේ කෙටි කාලයක් එහෙම නෙමෙයි. මේක අපි ඇත්තටම ගිය අවුරුද්දේ Black Friday sale එකක් දැම්මා. ඒකට hype එකක් ආවා buy two pairs වලට ගොඩක් මෙතන demand එකක් තිබුණා customers ලා මේකට ආවා. හරි. ඊට පස්සේ December season එකට request කළා කො මේ offer එක තාම තියෙනවා. මේ office shoes and party wears එහෙම තියෙනවා. මේක අපි ලංකාවේ හදන එකක්. ඉතින් ඒක ඉතින් අපි ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ Indian leather එක crafted ගෙනල්ලා මේව handmade මෙහෙ හදන්නේ අපි. කොහොම කලර්ස් කොහමද දෙන්නේ ඒකේ? කලර්ස් එක තියෙනවා මේකේ ඇවිල්ලා tan color එකක් එනවා. tan එකයි coffee color එකයි. එතකොට මේව ඇවිල්ලා office shoes. ඔව්. ඒක office එක. ඒකත් ඇවිල්ලා leather shoes තමයි. මේක කොහොම price එක යන්නේ? ඒකේ price එක යන්නේ 9900. සුබ දවසක් කියලා කොළඹකොට YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ පළමුවෙනි හරස් වීදියේ. පළමුවෙනි හරස් වීදියේ තියෙනවා චතුර ප්ලාසා කියලා කම්ප්ලෙක්ස් එකක්. ඒ කම්ප්ලෙක්ස් එකේ තියෙනවා ඔයාලට එදිනෙදා අවශ්‍ය වෙන පාවන් සහ සපත්තු. අද එයාලගේ ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා. ඒ ෂොප් එකේ වැඩි විස්තර දැනගන්න අපි ෂොප් එකට ඇතුළ ගිහිල්ලාම බලමු. මේ වගේ ප්‍රයෝජන වීඩියෝ ගෙන එන කොළඹකොට YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. ෂොප් එකේ මල්ලි කෙනෙක් ඉන්නවා අපි ඉස්සර ටිකක් ආම ෂූස් වල මම හිතුවා කියන්න ප්‍රයිසස් කොහොමද මේකේ ඔයගොල්ලෝගේ ප්‍රොමෝෂන් එක යනවා කියලා මට ආරංචි වුණා මම හිතුවා කියන්න කොහොමද මේ කොහොමද යන්නේ කියලා so ඉස්සෙල්ලාම shoes hub peta වලට ඔයගලන්ව සාදරයෙන් මම පිළිගන්නවා and කොළඹ කොටුව YouTube channel එක ඔයගොල්ලොත් බලන තාම subscribe කරේ නැත්නම් subscribe කරගන්න මොකද මේ විදියට අලුත් මේවා ගොඩක් informations videos ඉස්සෙල්ලාම කොළඹ කොටුව පිට කොටුව informations ගෙනත් දෙන්නේ මෙන්න මේගොල්ලෝ තමයි. හරි. දැන් ඉතින් අපි බලමු shoes hub එකේ peta branch එකට ඕගොල්ලන් දැන් ආපු එකට මම විස්තර ටික කියන්නම්. මුලින්ම ඔයා කිව්වා අපේ sale ඒවා බලන්න ඕනේ කියලා. ඔව්. මේක buy two pairs ඇවිල්ලා අපි 16000ට දාලා තියෙන්නේ. මේක මේ කෙටි කාලයක් එහෙම නෙමෙයි. මේක අපි ඇත්තටම ගිය අවුරුද්දේ Black Friday sale එකක් දැම්මා. ඒකට hype එකක් ආවා buy two pairs වලට ගොඩක් මෙතන demand එකක් තිබුණා customers ලා මේකට ආවා. හරි. ඊට පස්සේ December season එකට request කළා කො මේ offer එක තාම නැද්ද කියලා. ඒ නිසා
අපි ඒ කස්ටමර්ස්ලාගේ රික්වෙස්ට් එක අනුව මේ buy two pairs offers එක අපි දැන් හැමදාම වගේ හැමදාම ඔව් බලන ඕගලන්ටත් හරි මේක ඕන කාලයක් ටයිම් එකක් කියලා නැහැ මොකද අපි අර පැත්තෙන් තියෙන සිලෙක්ෂන්ස් එහෙම කට් සයිසස් වල එතන මෙතන දානකොට ඕගලන්ගේ සයිස් එකේ සයිසස් මෙතන වාසනාවට තිබ්බොත් ජෝඩු දෙකක් 16000ට ගන්න පුළුවන්. සෝ ඒ වගේ දැන් සාමාන්‍යයෙන් අපි තියෙන්නේ ප්‍රීමියම් ක්වොලිටි. ඒ ග්‍රේඩ් උත් තියෙනවා. හැබැයි ඊට වඩා බාලේව නම් අපි කරන්නේ නැහැ. අපි එමෙ විකුණන්නෙත් නැහැ. සෝ කස්ටමර්ස්ලාට හොඳ chance එකක් තියෙන ඕගොල්ලන්ට මේ විදියට ප්‍රීමියම් කලෙක්ෂන් රේන්ජස් අපේ හැමදාම වගේ දාන ඔෆර්ස් වලට ඇවිල්ලා ගන්න පුළුවන්. හරි. මෙතන පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම අර බ්‍රෑන්ඩ්ස් වශයෙන් මම නම් කියන්න කැමති නැහැ. සෝ බලන ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොන විදිහට ෂෝස් මේකත් ඒ වගේ ප්‍රොමෝෂන් එකක් දෙන්නේ මේක. ඔව් සාමාන්‍යයෙන් දැන් මේ 12500යි 15000යි 10000යි ඒ වගේ 16000යි මේ තියෙන්නේ. මේ ෂූ එක බලන්න මේ කැෂුවල් මේක 16000. දැන් මේ වගේ ෂූස් ඔක්කොම ඔයාට ඒ කියන්නේ buy one get one වගේ තමයි. ඔය කියන්නේ එකක් ගත්තොත් එකක් ෆ්‍රී. ඔව් එකක් ෆ්‍රී. ඒ කියන්නේ ඔයාට කැමති ජෝඩු දෙකක් ගන්න පුළුවන්. දැන් මේකත් ගන්න පුළුවන් මේකත් ගන්න පුළුවන්. දැන් මේකෙම දෙකක් ගන්න උවමනාවක් නැහැ. ඔයාට කැමති සිලෙක්ෂන් එකක්. එක්ක ඔයාට එක පෑ එකක් විතරක් ඕනේ කියලා කියමුකෝ. ඔයාගේ යාළුවෙක් හරි කවුවා හරි ගෙනල්ලා ඔයාට මේ පෑස් දෙකේ ඔෆර් එක ගන්න පුළුවන්. එතකොට දෙන්නට වෙන වෙනම ගන්න පුළුවන්. වෙනම ගන්න පුළුවන්. කැමති සයිස් එකේ තෝරලා ගන්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ පෑර එක 12000යි. ඔව්. එතකොට මේකෙත් එකක් ගත්තා ඒ ගානට යනවද නැත්නම් කොහොමද? නෑ මේක කොහොමත් 8000 ඔයාට එක පෑ එකක් කොස්ට් වෙනවා. ඒ කියන්නේ 16000ටම ඔයාට කැමති මෙතනින් මෙතනින් ගන්න තෝරලා ගන්න පුළුවන්. කැමති ඩිසයින්ස් වලින් ගන්න පුළුවන්. රයිට් ඕකේ. එහෙම. ඒක තමයි මේ කලෙක්ෂන්ස් ටික දාලා තියෙන්නේ සේල් එක. අපි හැමතිස්සෙම ඔෆ් කියලා ඩිස්කවුන්ට්ස් දාන්නේ නැහැ. හැබැයි මේක කස්ටමර්ස්ලාගේ රික්වෙස්ට් එක අනුව ඩේලි සේල් එකක් යනවා. ඊට පස්සේ සීසනල් සේල් යනවා. රයිට්. හරි. මම මේක විදිහට විස්තර කරන්න. මේක විස්තර කරනවා නම් මේක නම් ඇත්තටමයි මේ leather shoes ඔක්කොම leather collections. මේක leather casual කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මම ඇඳලා තියෙන මේ jeans එකට වුණොත් හරි මේ අඳින්න පුළුවන් හොඳ ලස්සන leather collections තමයි. මේකට සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් විතර වෙනවා මේ design set එකට. leather shoes වලට ගහන්න design එකක් ආවේ නැහැ. මෙන්න මේ තියෙන්නේ බලා ගන්න මෙන්න මේ විදිහේ ඒවා. මේක දැන් අවුරුදු 20කටත් වැඩි මේ ඩිසයින් ඇත්තටම. මේක බලන ඕගොල්ලෝ දන්නවා ඇති. නෑ මේක ක්වොලිටි තමයි දන්නා මේක. හොඳයි. මේක දාන ෂූස්. මේ දැන් මේ ෂූස් අඳිනා ඉන්නවනේ. එයාලටම මේකම තමයි ඕනේ. මේකම හොයාගෙන එනවා. ලෙදර් කලෙක්ෂන්ස් වලට මේ ඕනේ. ඕනේකට ඔරොත්තු දෙනවා. මොකද මේක හයි එන්ඩ් රබර් සෝල් එකක්. TPR කියලා කියන්නේ. ඊට පස්සේ මේක ලයිනින් ඔක්කොම ෆැබ්‍රික් දාලා බ්‍රීදබල්. ඒ කියන්නේ දාඩි එහෙම දාන්නේ නැහැ. මේක අනිත් එක අප එක ඔක්කොම ලෙදර්. ඒ කියන්නේ long time usable එකක් මේක. long time. ඒ කියන්නේ සමහර කට්ටිය මේ ගොඩක් දවස් යූස් කරලා ඒ සපත්තුම පරණ එකම දාගෙන එනවා පෙන්නලා මේක නැද්ද කියලා අහනවා. හැබැයි මේ වගේම හැමතිස්සෙම shops වල අපේ තියෙන්නේ තියෙන වෙලාවට මේක අරගන්න. ඒක තමයි leather collection. මේක. එතකොට මට චුට්ටක් මේක ඔෆිස් ෂූස් තියෙනවා. මේ ඔෆිස් ෂූස් and party wears එහෙම තියෙනවා. මේක අපි ලංකාවේ හදන එකක්. ඉතින් ඒක ඉතින් අපි ආඩම්බරේ කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඉන්දියන් ලෙදර් එක ක්‍රාෆ්ටඩ් ගෙනල්ලා මේව හෑන්ඩ් මේඩ් මෙහෙ හදන්නේ අපි. ඒක ලංකාව හදන කියන්න බෑ. මේක ඇල්ලේ මේ කොහෙද මේ ඉම්පෝර්ට් එකක් තමයි එකක් වගේ තියෙන. ඉතින් ඉම්පෝර්ටඩ් වගේම අපි ලෝකල් නිෂ්පාදනයට chance එකක් දෙන්න ඕනේ හින්දා අපි තව ඉස්සරහට මේක තව වැඩි කරනවා. හරිද? ඒ නිසා අපි ඒ chance එක දීලා තියෙනවා. මේ ඔක්කොම hand crafted leather, handmade කියලා කියන්නේ. ඔක්කොම handmade leather. ගොඩක් සපත්තු වල නම් මාකට් එකේ තියන්න පුළුවන් මේ අප එක විතරක් leather. හැබැයි මේක අප එක විතරක් නෙමෙයි. මේක lining එකයි, insole එකයි සේරම leather දාලා තියෙන්නේ. so මේක wedding wears වලට මේ තියෙන හොඳ designs collections වගේක් ඇවිල්ලා තියෙනවා. මේ sets ටික පෙන්නන්න නිකන් මේවා නම් දාන්න පුළුවන්. මේ ඔක්කොම local made ටික මම කියන මේ section එක. ඊට පස්සේ තව මෙතනින් continue වෙනවා මේ තියෙන්නේ. so මේක ඕගලන්ට wedding එකට වුණොත් හරි සාමාන්‍ය bestmans ලටත් හරි අපි වෙනම specially මොන හරි කියමුකෝ ඕගලන්ට pairs 10ක් 12ක් වගේ හදව ගන්න ඕන නම් කියලා මේ වගේ leather collections එක්ක wedding එකකට අනේ ඒ වගේ ඒවත් අපි බාර ගන්නවා. ඒ වගේ අපි එතකොට wholesale price එකට හදලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ branches උත් තියෙනවානේ. අපේ branch එකකුත් තියෙනවා නුවර. දැන් මේක නම් open කරලා දැන් අවුරුදු 2ක් වෙනවා. නුවර එක ගිය අවුරුද්ද ඒ කියන්නේ 2024 open කරේ. අනිත් එක මේක අපේ ජූනි මාසේ හින්දා අපේ anniversary month එක ජූනි. ඒ කියන්නේ නුවර කොහෙද තියෙන්නේ? නුවර තියෙන DS සේනානායක වීදිය. ඔව් ඒ කියන්නේ දළදා මාලිගා පාර ඩයලොග් ඔෆිස් එකේ ඉස්සරහම. නුවර ඇත්තටම ඕගොල්ලෝ විසිට් කරන්න නුවර ඉන්නවනේ මෙතන බලාගෙන අනිවාර්යයෙන්ම යන්න මිස් කරන්නේ නැතුව. මොකද නුවර shop එක ඇවිල්ලා මීට වඩා ලොකු shop එකක් තට්ටු 3කට තියෙනවා. තට්ටු 2කට
සෝ නුවර ගියොත් ඕගොල්ලන් අනිවාර්යයෙන්ම විසිට් කරන්න අපේ ලොකු ෂොප් එකේ. එහේ අපි දාලා තියෙනවා මේකට නැති තව අමතර කලෙක්ෂන් ලේඩීස් ඒවා. ඒවා ඉම්පෝර්ටඩ්. ඒකක් කියන්න ඕන ලේඩීස් හීල් අයිටම්, ලේඩීස් කැෂුවල්, ස්ලිපර්ස් එහෙම දාලා තියෙන. මොකද එහේ ෂොප් එකේ ඉඳ තියෙන නිසා අපි එතන බ්‍රාන්ච් එකේ විතරක් දාලා තියෙනවා. සෝ ඒ වගේ ඉම්පෝර්ටඩ් ලෙදර් කලෙක්ෂන්ස් උත් තියෙනවා. මේවට කියන්නේ ලෝෆර්ස්. එතකොට මේකත් ඉම්පෝර්ට්ද මේකත් අර ඉම්පෝර්ටඩ්. මම කිව්වා කලින් අර ලෙදර් කලෙක්ෂන් එක කියලා. ඒ ලෙදර් කැෂුවල් වලට එන අනිත් කලර්ස්. මේක බ්‍රවුන් එනවා, කොෆි එනවා, ටෑන් එනවා. මේක අලුත් කලර් එකක්. මේක කැමා කලර් එක. අර ආමි ග්‍රීන් කියලා කියන්නේ. ඒ වගේ කලර් එකක් මේක. සෝ ඒ වගේ තව ලෙදර් ලෝෆර්ස් දැන් ඕගලන්ගේ දැන් අර මේ බලන වීවර්ස්ලා පෙටා ඉන්නවනම් අනිවාර්යයෙන්ම මම ඉන්වයිට් කරනවා පෙටා බිස්නස්මන්ස්ලාට. ඒ කියන්නේ සොක්ස් දදා ඉන්න වෙලාවක් නැහැ, හදිසියකට දැම්ම ගියා. අනේ ඒ වගේ හොඳ කලෙක්ෂන්ස් ලෝෆර්ස් ඇවිල්ලා තිනවා. මේක නම් ඉන්දියන්. මේක ඉම්පෝර්ටඩ් එක. මේක නම් හයි ක්වොලිටි ඒවා. අන්න පෙටා බිස්නස්මන්ස්ලාටත් හරි ඕගලන් එළිය කට්ටියටත් හරි යූස් කරන්න පුළුවන්. මේක කැෂුවල් අඳින්නත් පුළුවන්, ජෙනුයින් ලෙදර්. මේ වගේ ලෙදර් ලෝෆර්ස්. මේජික් ටයි විසර ගන්න මේක දැන් ඇතරම ලංකාවේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් කලින් ඒවා ඇවිල්ලා සාමාන්‍යයෙන් අයියලා වුණත් හරි සාමාන්‍ය පොඩි කාලේ අපි වුණා අපි දන්නේ ඇවිල්ලා මේ ලෙදර් කැෂුවල් සෙරෙප්පුයි. හැබැයි දැන් ඉන්න ළමයි ඇවිල්ලා දැන් ජෙන්සීස් ක්‍රවුඩ් එකත් එක්ක දැන් ආෆ්ටර් 2K ස්නීකර් ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා ලෝකේ. ඒක අපිට වුණා ලංකාවේ ගේන්නේ ස්නීකර් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ අපේ ලංකාවේ මේ කොල්ලෝ කෙල්ලොත් අඳින්න ඕනේ. ඒ භුක්තිය විඳින්න ඕනේ කියලා. හැබැයි මේවා ගොඩක් ඔරිජිනල් ඒවා හෙන ගණන් දන්නවා. සාමාන්‍යයෙන් මට ඕන වෙලා තිබ්බේ මේක ඒ ඔරිජිනල් ෆීල් එකටම. හැමෝම මේ විදිහට ලස්සන්ට ඇඳලා පළඳින්න විදිහට මේ විදිහට හොඳ ස්නීකර් කලෙක්ෂන් එකක් ලංකාවට ගෙනල්ලා සාමාන්‍යයෙන් අපි මේ 16000ට 15000ට ප්‍රීමියම් ඒවා. ඔරිජිනල් 80000 ලක්ෂය පැනල යන සාමාන්‍ය ප්‍රීමියම් කලෙක්ෂන්ස් මට උමනා වෙලා තිබ්බා අපේ මේ කොල්ලෝ කෙල්ලන්ට ගෙනල්ලා මෙහෙ ලංකාවේ ස්නීකර් කල්චර් එකට දෙන්න. සෝ දැන් පොඩි ළමයි ඉඳන් දැන් ඒ ස්නීකර් කල්චර් වලට තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් එයාලත් දැන් බලන්න අවුරුදු 5 6 ඉඳලා ළමයින්ට දැන් ස්නීකර් කල්චර් එකක්. ස්නීකර් තමයි ඉල්ලන්නේ දැන් ෂූස් වලට. ඒ වගේ තමයි මේකට කියන්නේ මේ බ්‍රෑන්ඩ් නම් දන්නවා. මේකේ විල්ලා ඔෆ එකක් කියනවා අපේ විල්ලා 16000ට ෂූස් දෙකක් ගන්න පුළුවන්. ඒ ඔෆ එකේ විල්ලා එකක් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එකක් ගන්න ඕන 9000ක් වගේ වෙනවා. තව අපේ මේ මාසේ විල්ලා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් යනවා. ඒකේ විල්ලා 130ක් වගේ ඩිස්කවුන්ට් එකක් යනවා. තව තියෙනවා විල්ලා පොඩි අයගේ ෂූස් ඒවත් තියෙනවා. දැන් ඔයාලා ඕගොල්ලෝ ළඟ රිටේල් විතරද තියෙන හෝල්සේලුත් තියෙනවද? හෝල්සේලුත් තියෙනවා. ඔව්. ඒතර ඔන්ලයින් ඔන්ලයින් කරනවා අපි. තව අපේ තියෙන ෂූස් එවිල්ලා මේ මෙතන තියෙන ජෝර්ඩන් 1, ජෝර්ඩන් 4 ලෙදර් ඒවත් තියෙනවා. ලෙදර් ෂූස් වලින් තියෙනවා ලෝෆර්ස්. ඔව්. කොහොමද මේක මම ප්‍රයිස් එක ටිකක් කියනම මේ කොහොම ප්‍රයිස් එක මේක ඔක්කොම බ්‍රෑන්ඩඩ් නේ යන්නේ? ඔව්. අපේ තියෙන ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා තමයි තියෙන්නේ. ඔව්. මේකේ විල්ලා 12500 වගේ වෙනවා මේ ෂූ එක. තව තියෙනවා ලෝෆර්ස් එකේ තියෙනවා. කොහොමද කලර්ස් කොහොමද දෙන්නේ ඒකේ? කලර්ස් එක තියෙනවා මේකේ විල්ලා ටෑන් කලර් එකක් එනවා. ටෑන් එකයි කොෆි කලර් එකයි. එතකොට මේවා වල ඔෆිස් ෂූද? ඔව්. ඒක ඔෆිස් ඒවා. ඒකත් ඇවිල්ලා ලෙදර් ෂූස් තමයි. මේක ප්‍රයිස් එක ගන්නේ? ඒකේ ප්‍රයිස් එක ගන්නේ 9900. මේකත්. ඔව්. ඒක කලර්ස් කොහමද දෙන්නේ ඒකේ? මේකේ කලර්ස් එක තියෙන්නේ බ්ලැක් තියෙනවා. එතකොට තව වෙන ඩිසයින්ස් වලින් තියෙනවා කොෆි, ටෑන්. එතකොට මේකත් ඒ ප්‍රයිස් එකක් යන්නේ? ඔව්, සේම් ප්‍රයිස්. දැන් ඉතින් අය කිව්වා වගේ මේ ෂෝට් වීඩියෝ එකට වගේ මම පොඩි හයිලයිට් එකක් දුන්නා අපේ ෂොප් එකේ තියෙන කලෙක්ෂන්ස් ගැනයි. නූර ෂොප් එක තියෙනවා, DSN නායක වීදිය, අනිත් එක පිටකොටුව ලොකේෂන් එක මේකේ දාලා තියෙනවා මේ වීඩියෝ එකේ බලන්න. පළවෙනි හරස් වීදිය නම්බර 93 චතුර ප්ලාසා මේන් ස්ට්‍රීට් එකෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහින් ඇවිල්ලා එන්නත් පුළුවන්. චතුර ප්ලාසා එක ඇතුළේ තියෙන්නේ. සෝ මේ වගේ ෆැෂනබල් ස්නීකර්ස් එහෙම බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ලාට තියෙන ගොඩක් කලෙක්ෂන්ස් මේ වීඩියෝ එක මදි. අපි ඊළඟ වීඩියෝ එකේ ඩීටේල් ගැන මේ ෂූස් ගැන කලෙක්ෂන්ස් ගැන කතා කරන්න. ජෙනරලි මේ තියෙන තව ඔප්ෂන් එකක් තමයි මේ තියෙන්නේ මෙන්න මේ විදියට සමහර ෂූස් අපිට මෙහෙ තියන්නවත් ඉඩ නැතුව තියාගෙන ඉන්නවා කලෙක්ෂන්ස් වගේ. සෝ මේවා කුමාර ජෝර්ඩන් ෆෝස් වගේ තියෙනවා.